යාළුවා ඇදත්තා ඉවෙන්ට් එක කවර් කරන්න. එහෙනම් වැඩි කතා වුන්නේ නැණි යමු අපි වීඩියෝ එකට. ඉතින් අපි අඩුවට ගන්න පොඩි ට්‍රික් එකක් දාලා බලමු. ඉස්සෙල්ලා ගිහින් ක්ලියර් කැච් 3 පාරක් ඔබලා බලමුකෝ. එකයි 3යි. දැන් ඉතින් ගිහින් බලමු ගෝල් රෝයල් එක. ගෝල් රෝයල් එකෙන් ස්පින් 3කුත් දෙන්න ඕනේ. ඒ පොඩ්ඩක් මම TikTok එකෙන් දැකපු ට්‍රික් එක. බලමු හරියයිද දන්නේ. 3ක් දුන්නා. දැන් 2යි 3යි. දැන් යමු බලන්න ඉවෙන්ට් එක පැත්තට. මම ඉවෙන්ට් එක ඉස්සෙල්ලා මූණට තියෙන එක අයින් කරගන්න ඕන. දැන් එයාගේ අයින් කරගත්ත අර කුඩ හොඳට ඔබලා 9ක් දෙමු බලන්න. මොකක්ද දෙන්නේ කියලා. අපෝ වැඩනේ එකයි බෝඩ් එකේ නෑ. ස්විච් ඉට්. දැන් ස්පින් එකක් දෙන්න ඔබලා. දුන්නා එහෙනම් දෙක. ගාන්ට ළඟට යනවා. චක්‍රේ ළඟට කැරකෙනවා වගේ මං හිතන්නේ. 9ක් දුන්නා. මට චක්‍ර ළඟට කරකෙලා තියෙන්නේ ඔයි බලහන්කෝ. ආවනේ ගියාහන්කෝ. යකෝ තුන් ස්පින් 3යිද කොහෙද ගියේ? ජෙම් 100ක් වක්ක් ගියේ නැද්ද කොහෙද? වට්ටවාසි. කන්නේ වගේ ට්‍රික් එකක් දාලා ගන්න බලන්න හැමෝම. අපි ගිහින් බලමුකෝ මේක ඇත්තේ බොලට් එකේ කොහොමද කියලා. බලමු මා ඔය තියෙන්නේ ඒක වාසියට යාළුවේ හොඳයිද කියලා මම මේ බැටල් රොයල් එකක් තාම බලමුකෝ කොහොමද කියලා මම ලස්සනට කියලා බලන්න විසිට කියලා. ඔව් වරින් යනවා මෙහෙන් යනවා හොයාගන්නත් බැහැ ආලයන් ආයි. ඒ බයින ටික සුපිරි කියලා මම දැක්ක TikTok එකේ කවුද කෙනෙක් දාලා දුන්නා. බලමුකෝ ඒක. බයින බලන්න. මොට සීරිය අනිත් පැත්තට යන්නේ බිම්බට මේ මේ පල්ලයට මේ වෙටනවා කියම් මේ වාසි. ඊගාන්ට වැද්දක වාසි. අර වගේ ට්‍රික් එකක් දාලා බලන්නකෝ යාළුවනේ. හොඳයි. මේක නම් වාසි වන්නම්. අම්මෝ ඔන්න ඔකට තමයි මම කැමති වන්නේ මේකෙන් යන එක. පට්ටම වාසි යාළුවේ ඒක න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වුණු එනකොල්ල අපි ගියා.